කට්ටිය බලන්න දැන් මේකේ මේ ඇඩ්‍රස් එක එඩිට් කරගන්න බැරි අයට තමයි මේ දාන්නේ. දැන් මම මේ ඇඩ්‍රස් එක full එඩිට් කරනවා. හරිද? මම මේ තියෙන එක නැතුව සාමාන්‍යයෙන් මම normally එඩිට් කරනවා. මම ගහගත්තා. ස්ලෝ එකක් තියෙනවා. දැන් මම මේ නම්බරේ නැතුව වෙන නම්බරයක් ගහ ගන්නවා. මේක තමයි මේ තිබ්බ ඇඩ්‍රස් එක මේකේ. මේ වගේ ඇඩ්‍රස් එක ගහලා දැන් මේක එඩිට් කරනවා. දැන් මේක එඩිට් කරන්න දෙන්නේ නැහැ. හරි. ඕක තමයි සීන් එක. මේකේ තියෙන ඇඩ්‍රස් එක තමයි මේ තියෙන්නේ. මේ අන්පේඩ් එක දාද්දි දාස් එක. අපි මේක එඩිට් කරමු කොහොම හරි. මේ ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි මේ ඇඩ්‍රස් එක නම ඉස්සෙල්ලා එඩිට් කරලා සේව් දීලා මොඩිෆයි කරනවා. අපි මේ විදිහට කරලා බලමු. මේක තමයි මේකේ රියල් ඇඩ්‍රස් එක. කියන්නේ දාලා තිබ්බ ඇඩ්‍රස් එක. මම දැන් මේක එඩිට් කරනවා. නම විතරක් ගැහුවා හරි එක. ගහලා සේව් දෙනවා. ඊට පස්සේ ඇඩ්‍රස් එකේ දැන් නම එඩිට් වුණා. නම එඩිට් වෙලා තියෙනවා. මම ආයිත් එඩිට් ඇඩ්‍රස් දෙනවා. ඊළඟ අපේ ෆෝන් නම්බර් එක ගහ ගන්නවා. ඔය විදිහට ෆෝන් නම්බර් එක ගහගත්තා කියමුකෝ. ඊට පස්සේ අපි ආයිත් මේ මුකුත් කරන්න එපා. ආයිත් සේව් දෙනවා. සේව් දීලා අපි ෆෝන් නම්බරෙත් හරි. හරි. ෆෝන් නම්බරෙත් එඩිට් කරගෙන ආයි දෙනවා එඩිට් ඇඩ්‍රස් දීලා. පොඩි ඉරවීමක් තියෙනවා ඉතින් සිග්නල් අවුලක් ඇත්තේ. ඔක මේක තමයි ඉතින් කරන්න තියෙන එකම මාර්ගයේ ඇඩ්‍රස් එක එඩිට් කරගන්න. කෑල්ලෙන් කෑල්ල එඩිට් කරගන්නවා. එතකොට අනිවාර්යෙන් එඩිට් කරගන්න පුළුවන්. දැන් නම් නෑ මේකේ ලින්ක් එක වැඩ කරන්නේ. ඒක රියල් ප්‍රයිස් ඇඩ් වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපි ආයෙත් එඩිට් ඇඩ්‍රස් එක අම්බරන්න. ඕක තමයි අවුල මට දෙන්නේ නෑ හිටපු ගමන්. එතෙන්ට යන්න දෙන්නෙත් නෑනේ. කට්ටිය ඇප් එකෙනුත් බලන්න. ඇප් එකෙන් හරි ගියේ නැත්තම් වෙබ් එකෙනුත් මෙන්න මේ විදිහට තමයි කරන්නේ. ඇප් එකෙන් හරි වෙබ් එකෙන් හරි. දැන් යන්න දෙන්නේ නෑ එතෙන්ට. එකයි අවුල. රිප්‍රෙස් කරලා බලමු අපි. ඉතින්ට යන්න දෙන්නෙත් නෑනේ ඒකනේ වැඩේ. ගොඩක් අයට ප්‍රශ්නයක්. දැන් මේක මටත් ප්‍රශ්නයක්. මම නම් දැන් තිබ්බ ඔක්කොම මේ විදිහට දැන් මගේ තිබ්බා ගොඩක්. මේ කියන්නේ මම දාගත්තේ වනේ මට දාලා දුන්නේ වගේ. අපි ටැබ් එක ක්ලෝස් කරලා new ටැබ් එක අපි ආයෙත් එඩිට් දෙනවා. ආයෙත් යන්නේ නැහැ. ඉතින් ඒකයි වැඩි. තමයි ප්‍රශ්නේ. මෙතෙන්ට යන්නෙත් නැහැ මට වෙලාවකට. මේ බ්‍රවුසරේ අනුව තමයි ඉතින් ඔක වෙනස් වෙන්නේ. කට්ටිය
ඔයාලට මෙහෙම එන එකක් නැති වෙයි මේ මට එතෙන්ට යන්න දෙන්නෙත් නැහැ ඇඩ්‍රස් එක එඩිට් කරගන්න. දැන් දුන්නා. ඊට පස්සේ දැන් අපි නම එඩිට් කරගත්තා ෆෝන් නම්බරෙත් එඩිට් කරගත්තා. ඊට පස්සේ අපි මේ ඇඩ්‍රස් එක එඩිට් කරගන්නවා. දැන් ඇඩ්‍රස් එකත් තියෙනවා මෙහෙම දෙයක්. වෙලාවකට මේ පුල් ඇඩ්‍රස් එකම අපි අයින් කරොත් ඇඩ්‍රස් එක මේ අයින් කරන්න කියන්නේ එඩිට් කරන්න දෙන්නේ නැහැ. අපි ඒ වෙලාවට කරන්නේ දැන් හිතමුකෝ දැන් මේ පුල් ඇඩ්‍රස් එක මම අයින් කළා මං ගහනවා අපෝ මේ වගේ අපේ පුල් ඇඩ්‍රස් එක. ඒ කියන්නේ අපි හරි ඇඩ්‍රස් එක ගහපුවාම ඒ කට්ටිය දෙන්නේ එඩිට් කරන්න. ඒ වෙලාවට මම කරන්නේ මේකේ දැන් භාගයක්. හරිද? දැන් මේක පේක් එකනේ අපි. අපි මේකෙන් දානවා මොකක් හරි කඩේ වත්ත. එතකොට කඩේ වත්ත කියලා දැම්මා 45න් 5. අපි දැන් මේක විතරක් එඩිට් කරනවා. හරි? ඊට පස්සේ දැන් මේක විතරක් එඩිට් කරනවා. මේක දිහා සේව් දීලා අපව එඩිට් කරනවා. එඩිට් කරලා ඉවරලා දැන් අපි හිතමු අපි මෙතන තව ඉස්සරහට එන්න ඕන වෙලේ කඩේ කුරුණෑගල කියමුකෝ. අපි ඊට පස්සේ ගහනවා වෙලේ කඩේ කුරුණෑගල කියලා ආයෙත් මෙතන දැන් අපි මේක එඩිට් කරලා කියමුකෝ. දැන් ආයෙ මේ එඩිට් කරනවා. අපි ඊට පස්සේ ආයෙත් ගහනවා වෙලේ කඩේ වෙලේ පන්සල කියලා ගහමුකෝ. වෙලේ පන්සල කියලා ඕන්න මෙතන කුරුණෑගල කියලා දා ගන්නවා. මෙතන පල්ලෙහා තියෙන හින්දා අවශ්‍ය වෙන්නේ මට. අපි දැන් මේක මෙහෙම එඩිට් කරගන්නවා දෙපාරකට. ඒ කියන්නේ මෙතන සේව් දීලා මොඩිෆයි කරලා මේ වෙලේ පන්සල කුරුණෑගල කියලා ගහනවා පස්සේ. ආයි පාරක් එඩිට් දාලා. මොකද මේ පුල් ඇඩ්‍රස් එකම එඩිට් කරන්න දෙන්නේ නැති අවස්ථා තියෙනවා. දැන් මම එකක් ඒ වෙලේ එඩිට් කරා මේ එකේ ඒ අවස්ථාව තිබ්බේ නැහැ. අපි මේකේ මේ පුල් ඇඩ්‍රස් එකම එඩිට් කරගන්න පුළුවන් එහෙම වුණාම. එහෙම බැරි වුණොත් මම කියපු මේ විදියට ඇඩ්‍රස් එකේ භාගයක් එඩිට් කරලා මේ හරි ඇඩ්‍රස් එකේ භාගයක් දාලා එඩිට් දෙන්න. දුන්නට පස්සේ අවුලක් නැතුව එඩිට් වෙනවා. ඊට පස්සේ ආයෙ ඉතුරු භාගය ගහලා ආයෙත් එඩිට් කරන්න. කියන්නේ දැන් අපි එඩිට් කරලා මෙතනින් සේව් කරන්න ඕන. මොඩිෆයි කරන්න ඕන. මොඩිෆයි කළා තමයි අපි දැන් හිතමුකෝ අපි දැන් අරකේ ආයෙත් තව ඇඩ්‍රස් එක මේ කෑල්ලක් තියෙනවනේ. මෙතන කෑල්ලක් තියෙනවා කියලා හිතමුකෝ. මගේ පරණ එක මායි ආවද මන්ද. එහෙම තමයි එඩිට් කරගන්න පුළුවන්. එහෙම වුණාම අපිට එඩිට් කරගන්න ලේසි. කට්ටියට දැන් තේරෙන්නේ නැති කියලා මම හිතනවා. බැරි ඒවා එහෙම තමයි කරගන්නේ. අනේ එඩිට් වෙලා තියෙනවා. දැන් අපි දැන් හිතමුකෝ මේකට තව කෑල්ලක් ගහන්න තියෙනවා කියලා. අපි එතකොට අහපුව එඩිට් දීලා දැන් හිතමුකෝ ඒකට ඉස්සරහට දාන්න ඕන තව මොකක් හරි හිතපුවා අපි නෝත් වෙස්ටර්න් කියලා. අපි ඒක ගහන්න ඕන නම් ආයෙත් එඩිට් කරලා ගියා. අර විදියට දුන්නා. ඒක තමයි කරන්න තියෙන එකම මාර්ගය තියෙන්නේ. මොකද නැත්තම් එඩිට් කරගන්න බෑ. ඒ වගේ අවස්ථා දෙකකට අපිට එඩිට් කරගන්න පුළුවන්. මේ වෙලාවට මට යන්නේ මේ වගේ සාමාන්‍ය මේ වගේ වෙලාවකට එතෙන්ට යන්නෙත් නෑ. ඒ වෙලාවට ටැබ් එක ක්ලෝස් කරලා හරි ෆ්ලයින් මූඩ් පාරක් හරි රීෆ්‍රෙෂ් පාරක් හරි දාලා බලන්න කට්ටිය. ඔහොම හරි එඩිට් කරගන්න බැරි වෙන්නේ නැහැ. එඩිට් කරගන්න පුළුවන්. මම කියපු ඒ ක්‍රම දෙක අනුව එඩිට් කරගන්න පුළුවන්. දෙකක් නෙමෙයි මේක තුනක් තියෙනවා. එකක් තමයි අපි ඇඩ්‍රස් එකේ මේ භාගේ එඩිට් කරගන්නවා. නැත්නම් පුල් ඇඩ්‍රස් එකම එඩිට් කරගන්නවා. නැතිනම් නම එඩිට් කරා සේව් දුන්නා. ආයෙත් එඩිට් ඇඩ්‍රස් ගියා. ආයෙත් ඊටසේ ෆෝන් නම්බර් එඩිට් කරගත්තා. ඒ විදිහට මේ එඩිට් කරගන්න පුළුවන් කට්ටියට. මට දැන් මෙතෙන්ට යන්න දෙන්න මට අවශ්‍ය නැහැ එතෙන්ට යන්න. කට්ටිය එහෙම කරලා බලන්න අනිවාර්යෙන් ඒක හරියනවා බොහෝ දුරට. ගොඩක් අයගේ ඇඩ්‍රස් මේ එඩිට් කරගන්න බැරුව ගොඩක් අය හිර වෙලා ඉන්නේ. හිර වෙන්න හේතුව තමයි අරක. එහෙම එඩිට් කරගන්න පුළුවන් ඒ අපි කියපු විදියට. කට්ටිය try එකක් දාලා බලන්න. මෙතෙන්ට යන්න දෙන්නේ නැති එක නම් මේ මගේ සිග්නල් අවුලක් ඇත්තේ. අවස්ථා තුනකට හරි එඩිට් කරගන්න බලන්න. ඒ තුනෙන් කොහොමත් ඒ තුනේ එක ක්‍රමයකට හරි බැරි වෙන්නේ නැහැ. අනිවාර්යෙන් පුළුවන්. මොකද දැන් මගේ බැරි මොන අවස්ථාවකටත් බැරි ඒවා මම ඒ අවසාන මොහොතේ ඒ විදිහට තමයි එඩිට් කරේ. කිසිම අවුලක් උනේ නැහැ.
මම නම් මෙතෙන්ට යන්නෙත් නෑ දැන්. ඒ අර මන් දෙපාර තුන් පාර මේවා වෙනිච්චෙන් දැල්ල ඇති. හරිනම් කට්ටිය මේ විදිහට කරලා බලන්න අනිවාර්යෙන් මේ ඒ විදිහට එඩිට් කරගන්න පුළුවන්. මම කියපු විදිහට. ඉස්සෙල්ලා නම එඩිට් කරා, සේව් දුන්නා, ෆෝන් නම්බර් එඩිට් කරා, සේව් දුන්නා, ඇඩ්‍රස් එක එඩිට් කරා, සේව් දුන්නා. ඒක අවස්ථා තුනකට ඉස්සෙල්ලා බලනවා ෆුල් ඇඩ්‍රස් එකම නම, ෆෝන් නම්බර්, ඇඩ්‍රස් එක එඩිට් කරලා බලනවා. හරියන්නේ නැත්නම් එකින් එක. නම එඩිට් කරා, සේව් දුන්නා, ෆෝන් නම්බර් එඩිට් කරා, සේව් දුන්නා, ඇඩ්‍රස් එක එඩිට් කරා, සේව් දුන්නා. එතකොට එතන අවස්ථා තුනකට තමයි ඒක එඩිට් කරගන්නේ. එහෙමත් බැරුව දැන් මේ දෙක එඩිට් වෙලා ඇඩ්‍රස් එක එඩිට් වෙන්නේ නැතුනම කරන්න ඕන. මේ අපේ පරණ ඇඩ්‍රස් එක සම්පූර්ණ කපලා අයින් කරලා අපි අපේ රියල් ඇඩ්‍රස් එකේ භාගයක් විතරක් ගහ ගන්නවා. භාගයක් ගහලා සේව් දෙනවා. ඒකල ඉතුරු භාග එක අවස්ථා දෙකකට තුනකට පුළුවන්. දැන් මෙහෙම මේ වුණ නැතුනම අර පොඩ්ඩක් ටැබ් එක ක්ලෝස් කරලා දාලා ෆ්ලයි මූඩ් පාරක් දාලා මේ මෙතෙන්ට යන්න නම් පුළුවන්. එහෙම කරන්න. මේක නම් මේ මගේ සිග්නල් වල මදිකමක් තියෙන වහිනවනේ. කට්ටිය විදිහට එනම් කරලා බලන්න. අනිවාර්යෙන් ඒක හරියනවා. මොකද එතකොට අපිට ඇඩ්‍රස් එක එඩිට් කරගන්න බැරි කමක් නැහැ. දැන් මගේ තිබ්බ account 3-4ක්ම එඩිට් කරගන්න බැරි වුණා. අනිවාර්යෙන් අර විදිහට පුළුවන්. මේ පාර මෙතෙන්ට යන්නේ මම ඇප් දැන් මේ 8ක් විතර එඩිට් කරා. ඒ හින්දා වෙන්නේ නැති. ඒ 8ටම මම මේ data clear කරේ නෑ. මතක ඇතිනේ කට්ටියට කියපු විදිහ. ඔහම තමයි අවස්ථා තුනකට එඩිට් කරගන්න. එතකොට හරි. දැන් අපි මේ ඇඩ්‍රස් එක නම් සම්පූර්ණ දෙන්නේ නැති වුනහම ඒ කියන්නේ අර දෙකම එඩිට් වෙලා මේ ඇඩ්‍රස් එක එඩිට් වෙනද මේ භාගයක් ගහනවා. ඊට පස්සේ අපි සේව් දෙනවා. සේව් දීලා මොඩිෆයි කරලා ආයෙත් එඩිට් ඇඩ්‍රස් ගිහිල්ලා එහෙම කරගන්න පුළුවන්. එහෙනම් කට්ටිය බලන්න. ජය වේවා කට්ටියටම. තව දෙයක් තමයි කවුරුත් සබ් කරන්නේ මේ channel එක. ඔක්කොම වීඩියෝ බලන විතරයි. මට නම් ඇත්තටම වැඩක් නැත මේ channel එකෙන්. කැමති අය ඉතින් මටත් එපා වුණාම මම ඇතැල්ලා දාලා නිකන් ඉන්නවා. මොකද මට ඇත්තටම ලැබෙන දෙයක් නැහැ. මම ඔය YouTube වල සල්ලි හොයන්න මොකුත් උනත් යන්නේ නැහැ. කට්ටියට දන්න දේ කියලා දුන්නා. කට්ටියකින් කිසිම නැහැ. දැන් අපේ EB group එකේ ඉන්නවා 7000ක් කිට්ටුවෙන් ඉන්නවා. ඒත් නෑ WhatsApp group වලත් ඉන්නවා 200ක් විතර 250ක් විතර. ඒත් කවුරුත් මේ තාම 170ක් වගේ තමයි. ඉතින් එතන බලපුවම 8000කින් විතර මේ 200යි සබ් කරලා තියෙන්නේ. ඒකෙනුත් ඕක ඉන්න අය නෙමෙයි අනිත් group වල එක එක link share කරපු ඒ වගේ තමයි ඉන්නේ. ඉතින් කට්ටිය වල ඒ අය තමයි ඉන්නේ. ඉතින් වැඩක් නැහැ. ඉතින් තමන් වෙනුවෙන් දැන් අපි දෙයක් කරන්න ආසාවක් ඇති වෙන්නේ මොකක් හරි අපි දෙයක් බලාපොරොත්තු වෙනවනේ. ඒ දේ ලැබෙනකොට තමයි අපිට දෙයක් ආපහු අලුතෙන් කරන්න හම්බෙන්නේ. දැන් එහෙම කරන්නේ නැහැ කවුරුත්. අපිට ලැබෙන ඇත්තම ඕක ලැබෙන්න මට ඕක කර කර ඉන්න වෙලාවක් නැත. ඒකට කට්ටිය වෙනුවෙන් කරනවා. ඒ කරන්න ඉතින් කිසිම කෙනෙක්ගේ සහයෝගයක් නැහැ. ඉතින් බලමු. සමහරට මේක අවසාන වීඩියෝ එක වෙන්නත් පුළුවන්. එහෙනම් කට්ටු ඇඩ්‍රස් මේ එඩිට් කරගන්න බැරි එකට බලන්න ওই ක්‍රමය අනිවාර්යෙන් හරියන්න ඉඩ තියෙනවා. හරියන්නේ නැත්නම් ඇප් එකෙනුත් බලන්න. එහෙම හරියන්නේ නැති වෙන්න විදියක් නැහැ. මොකද දැන් හරියන්නේ නැතිව ගොඩක් මම එඩිට් කරගත්තා. ওই විදියට ওই ක්‍රම තුනට එඩිට් කරගත්තා. අවස්ථා තුනකටත් පුළුවන්. තනි අවස්ථාවෙම එඩිට් කරගන්නත් පුළුවන්. නැතිනම් අර වගේ අර දෙක විතරක් එඩිට් කරලා ඇඩ්‍රස් එක වෙනම කෑලි දෙකකට එඩිට් කරගන්නත් පුළුවන්. ඒක පොඩ්ඩක් හිතන්න තමයි. මට මේ විදියට කරන්න පුළුවන් මේ විදියට කරන්න පුළුවන් කියලා හිතලා කරන්න. හැමදේම කවුරුත් කියලා දෙනකම් බලන් ඉන්න එපා. මොකද මමත් අවුරුදු 2.5 3ක් විතර ඇති. ඕනනම් අලිස්පස් පටන් අරන්. ඉතින් මම කිසිම කෙනෙක්ගෙන් කොහොම කිසි දෙයක් අහලත් නැහැ, අහන්න ගිහිල්ලත් නැහැ. සාමාන්‍යයෙන් ඉන්නව දෙන්නේ තුනේ. ඒ යකින් පොඩි පොඩි දේවල් අහගෙන කරගෙන ඉන්නවා. ඉතින් Taman දෙයක් තනියෙන් කරන්න උත්සාහ කරන්න. දැන් මේ ඇඩ්‍රස් එඩිට් කරගන්න බැරුව 8ක් විතර තිබ්බ මට කොහොමදවත් බෑ එඩිට් කරන්න. මම ඊට පස්සේ ඉතින් ওই ක්‍රම ගොඩක් දැන් හොයලා තමයි ওই විදිහට කරගත්තේ. එහෙනම් වීඩියෝ එක දිග වෙනවා. කට්ටියටම ජය වේවා.